අයිබුවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ද ආන්සර් IT සොලූෂන්ස් වෙතින් නිර්මාණය කරන ලද ඕෆ්ලයින් POS සිස්ටම් එක ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ ඕෆ්ලයින් POS සිස්ටම් එකෙන් කොහොමද වැඩ කරන්න කියලා සහ මේ සිස්ටම් එකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. හරි. ඉතින් ඔයා දවසේ මුලින්ම සිස්ටම් එකට ලොග් වෙනකොට මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මැසේජ් එකේදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයා දවස පටන් ගන්නකොට ඔයාලගේ කෑෂ් ඩ්‍රෝවර් එකේ සල්ලි කීයක් තියෙනවද කියන එක මේ සිස්ටම් එකේ එන්ටර් කරන්න ඕනි. ඉතින් මේක ක්‍රම තුනකට කරන්න පුළුවන්. එකක් තමයි ඔයාලා දවස පටන් ගන්නකොට කෑෂ් ඩ්‍රෝවර් එක 0 වෙලා තියෙනවනේ. ඒ කියන්නේ අපි කලින් දවසේ බිස්නස් කරලා ඉවර වුණාට පස්සේ අපි කලින් දවසේ ගෙදර යනකොට කෑෂ් ඩ්‍රෝවර් එකේ තියෙන සල්ලි ඔක්කොම අරගෙන යන්නේ. ඊළඟ දවසේ අපි බිස්නස් එක පටන් ගන්නකොට සල්ලි කීයක්වත් අමතරව දාන්න නැතුව අර බිස්නස් වලින් එන සල්ලි වලින්ම නම් බිස්නස් එක කරන්නේ. එතකොට ඔයා දවස් පටන් ගන්නකොට කෑෂ් ඩ්‍රෝවර් එක බිඳුවයිනේ. එතකොට ඔයාලට ඔටෝ හැම දවසකම කෑෂ් ඩ්‍රෝවර් එක දවස් පටන් ගන්නකොට බිඳුවක් වෙලා තියෙන විදිහට සෙටින් එක හදන්න පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමය තමයි මේක ඔයාලට මැනුවල් එන්ටර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් අපි කරන්න යන ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි ඔයාලා කලින් දවසේ බිස්නස් කරලා ඔයාලා කෑෂ් ඩ්‍රෝවර් එකේ ඉතුරු වෙන සල්ලි ගෙදර අරගෙන යන්නේ නැත්තම් ඒ කෑෂ් ඩ්‍රෝවර් එකේ එහෙම සල්ලි ඉතුරු කරනවා නම් අපිට මේක ඔටෝ හැදිලා යන විදිහට තියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කලින් දවසේ ඔයා රුපියල් 10000ක් ඉතුරු වෙලා තියෙනවා නම් අද දවසේ පටන් ගන්නකොට ඔයාලා කෑෂ් ඩ්‍රෝවර් එකේ රුපියල් 10000ක් තියෙන්න ඕනි. අන්න ඒ විදිහට ඔටෝ හදන විදිහට මේ සෙටින් එක අපිට හදලා තියන්න පුළුවන්. ඉතින් මම දැනට මේක මැනුවල් රුපියල් 5000ක් කෑෂ් ඩ්‍රෝවර් එකේ තියෙනවා කියලා එන්ටර් කරනවා. ඉතින් මේක අපිට මෙතනදී ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි අපිට මෙතන 5000ක් තියෙනවා කියලා මැනුවල් එන්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ කැල්කියුලේටර් බටන් එක යූස් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මම 5000 නෝට්ටු 2යි 1000 නෝට්ටු 2යි අන්න ඒ වගේ නෝට්ටු දාන විදිහ අනුව මෙතන තීරණය කරලා සිස්ටම් එකට දාන්න පුළුවන්. මම දැනට මෙතන රුපියල් 12000ක මුදලක් කෑෂ් ඩ්‍රෝවර් එකේ තියෙනවා කියලා දැම්මා. හරි. හරි. ඉතින් ඊළඟට ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි යන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට මේ වගේ පොප් අප් එකක් ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ෂොප් එකේ මේ වෙනකොට ඉදිරි 10 දින 10 ඇතුළත එක්ස්පයර් වෙන්න තියෙන අයිටම් කීයක් තියෙනවද? ඒ වගේ වැලියු එක කීයද? ඒ වගේම මේ වෙනකොටත් එක්ස්පයර්ඩ් වෙලා තියෙන අයිටම් කීයක් තියෙනවද? ඒ වගේ වැලියු එක කීයද සහ ඔයාලගේ ෂොප් එකේ ලෝ ස්ටොක් වෙච්ච අයිටම් කීයක් තියෙනවද කියන එක මේ පොප් අප් එකකින් ඔයාලට රෆ්ලි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ස්ටොක් චෙක් කරන පැනල් එකට ගියාට පස්සේ ඔයාලට මේක ඉන් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට දාලා අදහසක් ගන්න තමයි මේ විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ මේක ක්ලෝස් කරාට පස්සෙත් ඔයාලට මේ හෝම් ඉන්ටර්ෆේස් එකේදී ගොඩක් ඩීටේල් මේ බිස්නස් එක ගැන ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ටෝටල් කස්ටමර්ස්. ඒ කියන්නේ මේ වෙනකොට ඔයාලගේ සිස්ටම් එකේ කස්ටමර්ස්ලා කී දෙනෙක් එන්ටර් වෙලා තියෙනවද? ඒ වගේම ටෝටල් අයිටම්ස් කීයක් තියෙනවද? ඒ වගේම ස්ටොක් වැලියු එක කොච්චරද මේ වෙනකොට ඔයාලගේ කඩේ තියෙන? ඒ වගේම අද දවසේ බිල් කීයක් දැම්මද? ඒ වගේම චෙක් කොච්චරක් කරාද අද දවසේ? ඒ වගේම රිටර්න්ස් කොච්චර ඇවිල්ලා තියෙනවද? ඒ වගේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම යටින් graph දෙකක් තියෙනවා. ඒ graph දෙකේදී ඔයාලට පුළුවන් මේ වම් පැත්තේ තියෙන graph එකෙන් බලා ගන්න පුළුවන් සති දෙකක් ඇතුළත ඔයාලා ස්ටොක් ගත්ත විදිහ. ඒ කියන්නේ ඔයාලේ කඩේට ස්ටොක් ඉන් කරපු විදිහ ගිය සතිය සහ මේ සතිය කම්පෙයාර් කරලා මේ graph එකේ පෙන්නනවා. ඒ වගේම දකුණු පැත්තේ graph එකේ ඔයාලේ කඩේ මේ විදිහම සේල්ස් කරපු විදිහ. ඒක ගිය සතිය සහ මේ සතිය කම්පෙයාර් කරලා පෙන්නනවා. ඉතින් අපි මේ වගේ දකුණු පැත්තේ මේ වගේ බටන්ස් ටිකක් හදලා තියෙනවා. මේ බටන්ස් ටිකෙන් ඔයාලට පුළුවන් ඔයාලා නිතර පාවිච්චි කරන පැනල්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බිලින් පැනල් එක කියන එක ඔයා නිතර පාවිච්චි කරන එකක්. ඉතින් මේ පැනල් එකට ලේසියෙන් අපිට යන්න පුළුවන් විදිහට අපි ෂෝට්කට් බටන්ස් ටිකක් මෙතන හදලා තිනවා. ඉතින් ඒවා ඔයාලට ක්ලික් කරලා ඒ අදාළ පැනල්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම මේ යටින් දාලා තියෙන ෂෝට්කට් කීස් පාවිච්චි කරලත් ඔයාලට මේ පැනල් වලට යන්න පුළුවන්. ඒ වගේම යටින් තවත් ඩීටේල්ස් කිහිපයක් තියෙනවා. ඔයාලගේ ක්‍රෙඩිට් සේල්ස් උනේ කොහොමද වගේ ඩීටේල්ස් ටිකක් ඔයාලට මේ හෝම් එකේදී ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි කොහොමද අයිටම් එකක් මේ සිස්ටම් එකට එන්ටර් කරන්න කියන එක. ඉතින් ඒක හරියම ලේසි. ඉතින් මේ සිස්ටම් එකේ වම් පැත්තේ කෙළවරේ තියෙනවා මේකේ මෙනු බටන් එක. ඒ මෙනු බටන් එකේ අයිටම් මැනේජ්මන්ට් කියන එක යටතේ තියෙනවා add new item කියන ලින්ක් එක. ඉතින් මේ ලින්ක් එකට ගියාට පස්සේ මේ වගේ ෆෝම් එකක් ඔයාලට ලෝඩ් වෙනවා. ඉතින් මේ ෆෝම් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම අයිටම් එකක් මේ සිස්ටම් එකට එන්ටර් කරගන්න. හරි. ඉතින් ඔයාලට මේ ෆෝම් එක පාවිච්චි කරලා අයිටම් එකක් සිස්ටම් එකට එන්ටර් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මුලින්ම මෙතන මේ අයිටම් කෝඩ් කියන තැනට පුළුවන් ඔයාලගේ අයිටම් එකට අදාළව බාකෝඩ් එකක් තියෙනවා නම් ඔයාලගේ බාකෝඩ් ස්කෑන් එක හරහා ඒ බාකෝඩ් එක ස්කෑන් කරලා මෙතන මේ කෝඩ් එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා එන්ටර් කරන්න යන්නේ මැනුවල් අයිටම් එකක් නම් ඔයාලට පුළුවන් මැනුවල් කෝඩ් එකක් මෙතන ජෙනරේට් කරන්න. උදාහරණයක් විදිහට මම දැන් දාන්න යන්නේ හයිලන්ඩ් යෝගට් කියන අයිටම් එක.
එතකොට මම කරන්නේ මෙතන කෝඩ් එකක් ජෙනරේට් කරන්න අපිට පුළුවන් ෂෝට්කට් කී පාවිච්චි කරලා මෙතන කෝඩ් එකක් ජෙනරේට් කරන්න. එහෙම නැත්නම් මෙතන බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරලා ඔයාලට මේ කෝඩ් එක ජෙනරේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන item default name කියලා කියන්නේ අපිට මේ item එක search කරන්න පුළුවන් විදිහට ලේසි විදිහට මොකක් කරේ නමක් මෙතන දාගන්නවා. එහෙම නැත්නම් ඔයාලට item එකේ සම්පූර්ණ නම මෙතන දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු Highland yogurt කියන එක අපි දානවා H yogurt වගේ දාගත්තොත් අපිට ලේසි. එහෙම නැත්නම් සම්පූර්ණ අපි මෙතන Highland yogurt කියන නමම මෙතන ගැහුවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒතකොට ඔයාලා බාකෝඩ් නැති එකකදී අපි බාකෝඩ් එක නැතුව සර්ච් කරන්න යනකොට මේ Highland yogurt කියලා ගහනකොට ඔයාලට මේ item එක suggest වෙනවා. ඊට පස්සේ මෙතන English name කියන තැන ඔයාලට පුළුවන් ඔයාලගේ මේ item එක බිලක් දැම්මම මේ බිලේ වදින්න ඕනි විදිහට ඒ නම ගහ ගන්නවා මෙතන. මම මෙතන දානවා Highland yogurt කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට සිංහල නේම් එක දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට සිංහල නේම් එක මම දාගන්නවා. මේ සිංහල නේම් එක ඔයාලට මෙතන ඩිරෙක්ට් සිංහල ටයිප් කරන්න බෑ. ඉතින් ඒකදී අපි ඔයාලට software එකක් හඳුන්වලා දෙනවා. ඒ software එකෙන් ඔයාලට පුළුවන් සිංග්ලිෂ් පාවිච්චි කරලා මේ සිංහල නේම් එක හදාගෙන මෙතන paste කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන reorder level එක කියලා කියන්නේ අපි හිතමු yogurt අපි 50ක් කඩේට ගත්තට පස්සේ අපි yogurt 45ක් විකුණලා යෝගට් 5ක් ඉතුරු වුණාට පස්සේ අපිට අර low stock කියලා message එක එන්න ඕනේ. ඉතින් අන්නේ message එක එන්න ඕනේ level එක තමයි අපි මෙතන දාන්නේ. මම මෙතන දානවා යෝගට් 10 කියලා. ඒ කියන්නේ 10ක් අපි 10ක් කඩේ ඉතුරු වෙලා තියෙන වෙලාවෙදී අපිට warning එකක් එනවා. අපිට Highland yogurt කියන එක දැන් low stock වෙලා තියෙන කියන එක. ඊට පස්සේ අපි මෙතන brand name එක. මේ brand name එක අපි මෙතන Highland කියලා search කරනවා. විදිහට අපි Highland කියලා search කරා. අපි හිතමු බැරි වෙලා හරි මේ item එක දාන වෙලාවේදී අපි Highland කියන brand name එක system එකට enter වෙලා නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් එතන ඉස්සරහා තියෙන plus button එක click කරලා මෙතනින් ලේසියෙන්ම Highland කියන brand name එක system එකට enter කරගන්න. ඊට පස්සේ මම මෙතන ඊළඟට තියෙනවා අපේ unit of measurement එක. මෙතන unit of measurement එක අපි select කරන්න තියෙනවා. මම මේක දානවා pieces කියලා. ඒ කියන්නේ මෙතන අපි දාන්නේ අපි මේක measure කරන විදිය කියන්නේ kilogramද gramද පීසස්ද පැකට්ද ඒ වගේ අදාළ එක මෙතන දෙනවා. ඊට පස්සේ මෙතන රැක් නම්බර් එක. ඔයාලගේ කඩේ රැක් සිස්ටම් එකක් තියෙනවා නම් ඒ මේ අයිටම් එකට අදාළව රැක් නම්බර් එක අපි මෙතන දාන්න පුළුවන්. මම මේක රැක් එකක් නැති නිසා මම මේක normal ඔහොම දානවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක add to cart දාලා අන්තිමට මේ control enter කියන shortcut එක පාවිච්චි කරලා සිස්ටම් එකට මේ අයිටම් එක successfully enter කරන්න පුළුවන්. දැන් මේ සිස්ටම් එකට Highland yogurt කියන එක enter වෙලා තියෙනවා. හරි දැන් අපි බලමු අපි කලින් එන්ටර් කරගත්ත Highland yogurt කියන item එකේ GRN එක කොහොමද කඩන්නේ එහෙම නැත්නම් good received note එක කොහොමද කඩන්නේ කියන එක. ඉතින් මේකත් මේ සිස්ටම් එකේදී හරිම ලේසි. ඉතින් ඒක කරන්නේ මෙතන අපිට GRN කියලා අපි shortcut button එකක් create කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් control G කියන shortcut එක පාවිච්චි කරලා මේ GRN panel එකට යන්න. ඉතින් මම මෙතන button එක click කරලා GRN panel එකට යනවා. ඉතින් මේක තමයි ඔයාලගේ GRN panel එක. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සිස්ටම් එකේදී සප්ලයි මැනේජ්මන්ට් පැත්තත් වෙනවා. ඒ කියන්නේ ඔයාලා සප්ලයර්ස්ලට කරන පේමන්ට්ස් ඔයාලා සප්ලයර්ස්ලට දෙන චෙක් ඒවත් මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ GRN එක කඩද්දී මෙතන සප්ලයර් පේමන්ට් එන්ටර් කරගෙන යන එක වැදගත්. හරි අපි හිතමු අපිට මේ Highland yogurt කියන එක ගෙනාවේ තුෂාර කියලා සප්ලයර් කෙනෙක්. ඉතින් අපි මේ තුෂාර කියන සප්ලයර් අපි මුලින්ම මෙතන අපිට දාන්න දෙන සප්ලයර් නේම් එක. අපි බලනවා තුෂාර කියලා සප්ලයර් කෙනෙක් මෙතන ඉන්නවද කියලා. තුෂාර කියලා සප්ලයි කෙනෙක් මේ වෙනකොට සිස්ටම් එකේ එන්ටර් වෙලා නැත්නම් අපිට පුළුවන් මෙතන ප්ලස් බටන් එක ක්ලික් කරලා මේ තුෂාර කියන සප්ලයරව එවෙලම සිස්ටම් එකට දාගන්න. මම දැන් මේ තුෂාර කියන සප්ලයර් දානවා. එයාගේ ෆෝන් නම්බර් එකක් දානවා. ඒ වගේම ඇඩ්‍රස් එක දානවා. ඉතින් ඒ වගේ මේකේ තව ඩීටේල්ස් දාන්න පුළුවන්. ඔයාලට කැමති නම් contact person, landline numbers, email, credit terms, opening balance මේ වගේ ඩීටේල්ස් උත් ඔයාලට ඕන දාගන්න පුළුවන්. ඉතින් මම මේ record details විතරයි මෙතන දාන්නේ. ඊට පස්සේ මේ ටික මම දාලා මේ විදිහට enter කරනවා. හරි. දැන් තුෂාර කියන සප්ලයර් අපේ සිස්ටම් එකට ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම තුෂාර කියන සප්ලයර් select කරලා මෙතන good received date එක ඒ වගේම මෙතන payment method එක කියනවා සප්ලයර්ට payment එක කරන්නේ කොහොමද cashද checkද creditද කියන එක ඒක මේ වෙලාවේදී තීරණය කරන්න අවශ්‍යම නැහැ අපිට supplier details ඒ කියන්නේ supplier payment details දාන තැනදී අපිට ඒක define කරන්න පුළුවන් අපි ඊට පස්සේ මෙතන supplier invoice number එක මේ විදිහට supplier details ටික දාගත්තට පස්සේ අපි මේ Highland yogurt කියන එකේ GRN එක දැන් කඩන්න යන්නේ
ඊට පස්සේ අපි කරන්නේ මෙතන අයිටම් එකට ගිහිල්ලා මේ හයිලන්ඩ් යෝගට් කියන අයිටම් එක අපි සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි මේකේ පර්චේස් ප්‍රයිස් එක එන්ටර් කරනවා. ඒ කියන්නේ අපි මේක මිලදී ගත්ත මුදල. අපි හිතමු මේ යෝගට් එක අපි ගන්න රුපියල් 50ට. ඊට පස්සේ මෙතන MRP. ඒ කියන්නේ අපිට මේක විකුණන්න පුළුවන් උපරිම මිල රුපියල් 70යි. ඊට පස්සේ මෙතන ඩිස්කවුන්ට් එක. මේ ඩිස්කවුන්ට් එක ඔයාලට ක්‍රම තුනකට දාන්න පුළුවන්. ඒකේ පොඩි සෙටින්ග්ස් එකක් වෙනස් කරන්න විතරයි මේ සිස්ටම් එකේ තියෙන්නේ. ඒ ක්‍රම තුන තමයි එකක් ඔයාලට වැලියු විදිහට දාන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 70 යෝගට් එකට ඔයා රුපියල් 5ක ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා ඩිෆයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අපි රුපියල් 5 දැම්මොත් දැන් ඔයාලට වෙනවා ඩිස්කවුන්ට් ප්‍රයිස් එක රුපියල් 65ක් කියලා මෙතන ඔටෝ මෙයා වෙනවා. එතකොට එහෙම නැත්නම් ඔයාලට ඕවා මේක percentage එකක් විදිහට දෙන්නත් ඒ වගේම adjust MRP එකක් විදිහට දෙන්න. ඉතින් percentage එකක් කිව්වම ඔයාලා දන්නවා. එතකොට adjust MRP කියලා කියන්නේ ඔයාලා 70ට 70 එක 65ට දෙනවා නම් ඔයාලට මෙතන කෙලින්ම 65යි කියලා ටයිප් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම මෙතන ඩිස්කවුන්ට් එක රුපියල් 5ක් දෙනවා. එතකොට හෝල්සේල් ප්‍රයිස්. ඉතින් මේ සිස්ටම් එකේ ඔයාලට පුළුවන් එකම අයිටම් එකට ප්‍රයිසස් තුනක් දෙන්න. එකක් තමයි ඔයාලගේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙනවනේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. එතකොට හෝල්සේල් ප්‍රයිස් එක සහ ලූස් ප්‍රයිස් කියන එක. ඉතින් හෝල්සේල් ප්‍රයිස් එක මම දෙනවා මෙතන රුපියල් 63යි. ඊට පස්සේ ලූස් ප්‍රයිස් එක මම දෙනවා 64යි. ඉතින් මේ විදිහට ප්‍රයිස් තුනක් මම තීරණය කරලා ඊට පස්සේ මේ අයිටම් එකේ ප්‍රොඩක්ෂන් ඩේට් එක එක්ස්පයර් ඩේට් එක මේ විදිහට දාලා අපිට පුළුවන් මේක අපි ගත්ත ක්වොන්ටිටි එක එන්ටර් කරන්න. මම දන්නවා යෝගට් 50ක් මිලදී ගත්තා. හරි. දැන් යෝගට් 50 මේ විදිහට කාට් එකට දාගත්තාට පස්සේ අපිට පුළුවන් ඒකත් අර අයිටම් එකක් එන්ටර් කරන විදිහටම ඒ සප්ලයි බිලට අදාළ අයිටම් ටික ඔක්කොම දාගෙන මෙතන කන්ෆර්ම් බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් control enter කියන ෂෝට් කට් එක පාවිච්චි කරලා අපිට මේ GRN එක සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක සේව් කරාට පස්සේ මෙතෙන් එනවා සප්ලයි පේමන්ට් කන්ෆර්මේෂන් එක. ඉතින් මෙතනදී අපිට පුළුවන් සප්ලයියට පේමන්ට් එක කරේ කොහොමද කියන එක දෙන්න. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පේමන්ට් පාර්ට්ස්. ඒ කියන්නේ අපි හිතමු අපි මේ පේමන්ට් එක භාගයක් කෑෂ් වලින් කරනවා, ඊතුරු භාගේ ණයට. එහෙම නැත්නම් චෙක් එකකින් කරනවා. ඒ වගේ අපිට කෑලි කෑලි විදියට මේක පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් මම දැනට මේක චෙක් පේමන්ට් එකක් කරා කියලා දෙනවා. ඉතින් අපි amount එක මෙතනින් බලා ගන්න පුළුවන්. amount එක 2500යි. මම මෙතන චෙක් එක දානවා. ඊට පස්සේ බැංක් එක, බ්‍රාන්ච් එක, එතකොට චෙක් ඩේට් එක සහ ඉෆෙක්ටිව් ඩේට් එක. ඉෆෙක්ටිව් ඩේට් එක මම දානවා 30 වගේ. ඊට පස්සේ ඔයාලට මෙතන චෙක් ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. මම දැනට චෙක් ඉමේජ් එක අප්ලෝඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන allocations. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු දැන් අපිට යෝගට් ගෙනාවු සප්ලයර්ගෙන් අපි ගිය සතියෙන් මොන හරි අයිටම් වගේක් ගත්තා. එතකොට යාට එතනදී අපිට ක්‍රෙඩිට් එක තියෙනවා රුපියල් 5000ක ක්‍රෙඩිට් එකක් තියෙනවා කියමුකෝ අපිට. එතකොට මේ ක්‍රෙඩිට් එක තියෙද්දිම අපි අද දවසේ එයාගෙන් බඩු වගේක් ගන්නවා ණයට. එතකොට අද දවසේ ගන්නකොට අපි කියනවා මේ රුපියල් 10000ක් දීලා කියනවා ඔයා ගිය සතියේ අපි GRN එක කඩපු එකේ රුපියල් 5000ක් අඩු කරගන්න. ඉතුරු එක අද ඒකට දාගන්න කියලා කියනවා. එතකොට අපිට පුළුවන් මෙතන manual allocations වලින් ගිය සතියේ එයාගේ GRN එක සිලෙක්ට් කළේ GRN එකට රුපියල් 5000ක් සහ අද GRN එකට ඉතුරු රුපියල් ගාන දාන්න පුළුවන්. ඉතින් මම මේක චෙක් එකක් නිසා මම මේක no allocations දාලා සේව් කරනවා. හරි. දැන් අපි supply payments උත් සේව් කරා. දැන් අපේ GRN එක successfully system එකට enter කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් manual item එකක් අපි හිතමුකෝ බාටා වගේ item එකක් සමහර ඒවාට එනවනේ ඔය සෙරප්පු වලට වගේ සමහර වෙලාවට barcode දෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ item එක නම් අපි ඒකේ sticker එකක් කලවන්න ඕනේ barcode sticker එක. ඒ barcode sticker එකත් අපිට ඒ GRN එක කඩපු වෙලාවම මේ විදිහට print කරගන්න පුළුවන්. මේ අදාළ default stickers 50ක් print කරනවා. එහෙම නැත්නම් අපිට stickers 10ක් වගේ price එකත් එක්ක enter කරගන්න පුළුවන්. ඉතින් මම දැනට ඒක print කරන්නේ නැහැ. මම මේ විදිහට GRN එක save කරනවා. හරි. අපි දැන් බලමු මේ සිස්ටම් එකේ ඔයාලට වැදගත්ම කාරණයක් වෙන බිල් එකක් ඉෂුව කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ බිලින් පැනල් එකට යන්න ඔයාලට හරිම ලේසි. ඒක කරන්න තියෙන්නේ අපි මෙතන බිලින් පැනල් එකට ෂෝට්කට් බටන් එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට control enter කියන ෂෝට්කට් කීස් පාවිච්චි කරලා ඔයාලට මේ බිලින් පැනල් එකට යන්න පුළුවන්. ඉතින් මම මේ බටන් එකෙන් බිලින් පැනල් එකට යනවා. ඉතින් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බිලින් පැනල් එකේ තියෙන්නේ. ඉතින් මේකේ බිල් එකක් දාන්නේ කොහොමද කියන එක ගැන මම දැන් කියලා දෙන්න. ඉතින් මුලින්ම ඔයාලට මෙතන items search කරන්න පුළුවන්. මම ඔයාලට මෙතනදී ඔයාලගේ ස්කෑන් එක පාවිච්චි කරලා අදාළ barcode එකට දාලා item එක ලේසියෙන්ම search කරගන්න පුළුවන්. ඉතින් මම දැනට barcode එකක් මේකට connect කරලා නැති නිසා මම manual search කරනවා. අපි දැන් ඉස්සෙල්ලා දැම්ම
හයිලන්ඩ් යෝගට් කියන එක සිලෙක්ට් කරනවා. එතකොටම ඔයාලට මෙතන ප්‍රයිසස් 4කින් පෙන්නනවා MRP, රිටේල්, හෝල්සේල් සහ ලූස් කියන එක. ඉතින් ඔයාලට මතක ඇති අපි GRN එක දානකොට අපි ප්‍රයිසස් තුනක් තීරණය කළා. එකක් තමයි ඩිස්කවුන්ට් ප්‍රයිස් එක, හෝල්සේල් ප්‍රයිස් එක සහ ලූස් ප්‍රයිස් එක. ඉතින් මේකෙදි අපි බිල් කරන වෙලාවේදී සිස්ටම් එක අපෙන් අහනවා ඔයා දැන් මේක බිල් කරන්නේ මොන ප්‍රයිස් එකටද? ඒ කියන්නේ හෝල්සේල් ප්‍රයිස් එකටද, රිටේල් එකටද, නැත්නම් ලූස් ප්‍රයිස් එකටද, නැත්නම් MRP එකෙන්ම ගහනවද කියන එක තමයි අහන්නේ. ඉතින් මෙතන රිටේල් ප්‍රයිස් කියලා අපිට එන්නේ අපි අර ඩිස්කවුන්ට් එකක් දෙනවනේ. GRN එක කරන වෙලාවදී අන්නේ දෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක තමයි මෙතන රිටේල් ප්‍රයිස් එක කියලා කියන්නේ. ඉතින් මම රිටේල් ප්‍රයිස් එකේ මේක බිල් කරන්න යන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රයිසස් හතරට අදාළව අංක හතරක් තියෙනවා. 1 2 3 සහ 4. ඉතින් අපි රිටේල් ප්‍රයිස් එක 2 නම් අපි 2 කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට අපිට රුපියල් 65න් තමයි මේ යෝගට් එක බිල් වෙන්නේ. ඉතින් දැන් මම කරන්න යන්නේ යෝගට් 5ක් දෙනවා කස්ටමර්ට, එකක් දෙනවා ෆ්‍රී. 5ක් බිල් කරනවා සහ එකක් දෙනවා ෆ්‍රී. ඉතින් ඒක කරන්නේ මම මුලින්ම මෙතන අපිට බිල් වෙන්න ඕනි ක්වොන්ටිටි එක. කියන්නේ අපි 5ක් දෙනවා. අපි මෙතන ක්වොන්ටිටි එක 5 කියලා එන්ටර් කරලා ඊට පස්සේ කාර්ට් එකට මේ විදිහට දානවා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රී බටන්. මේ ෆ්‍රී බටන් එක ක්ලික් කරාට පස්සේ කස්ටමර්ට හයිලන්ඩ් යෝගට් එකක් නොමිලේ හම්බ වෙනවා. එතකොට අපි පීසස් 5ක් ඇත්තටම යාට බිල් වෙනවා සහ එක යෝගට් එකක් නොමිලේ හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි කාර්ට් එකට අයිටම් ඇඩ් කරන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට පේමන්ට් මෙතඩ් එක සිලෙක්ට් කරන්න පුළුවන්. කෑෂ්ද, ක්‍රෙඩිට්ද, කෑෂ් ඇන්ඩ් ක්‍රෙඩිට්, කාඩ්, බැංක් ට්‍රාන්ස්ෆර්, චෙක්, කෑෂ් ඇන්ඩ් චෙක් මේ හැම පේමන්ට් මෙතඩ් එකම මේ සිස්ටම් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට ඕන නම් shopping bag cost එක එන්ටර් කරන්න. ඒ කියන්නේ දැන් ඔයාලා shopping bag එකට cost එකක් අය කරනවා නම් ඔයාලට shopping bag cost එක මේ සිස්ටම් එකේ බිල් කරන වෙලාවේදී එන්ටර් කරන්න පුළුවන්. ඒක කරන්නේ මෙතන තියෙනවා අපිට shopping bag icon එකක්. ඉතින් ඒ icon එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් bag charge එක මෙතෙන්ට දාන්න. අපි හිතමු රුපියල් 25ක bag charge එකක් දැම්මට පස්සේ අපි එන්ටර් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් බිල් එක 350යි. එතකොට ඩිස්කවුන්ට් එක රුපියල් 25යි. ඒ වගේම බෑග් charge එක රුපියල් 25යි. එතකොට ටෝටල් එක 350යි. ඊට පස්සේ අපි මේ ඔක්කොම දැම්මට පස්සේ normal මෙතනින් confirm කරනවා. ඉතින් ඒතර මේ වගේ ඔයාලට pop up එකක් පෙන්නනවා. ඒකදී අපිට පෙන්නනවා total amount to pay. ඒ කියන්නේ customer අපිට ගෙවන්න ඕනි මුදල. ඊට පස්සේ පල්ලෙහින් දෙනවා cashier receipt. අපි හිතමු cashier අපේ අතට customer රුපියල් 500ක් දෙනවා. එතකොට 500 එන්ටර් කරනවා. එතකොට balance එක යටින් පෙන්නනවා. ඒ කියන්නේ cashier customerට දෙන්න ඕනි balance එක පෙන්නනවා. ඉතින් මේක හරිම lazy. එතකොට cashier ට රුපියල් 150ක balance එකක් දෙන්න ඕනි කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි normal මෙතන confirm කරාට පස්සේ මේ bill එක customerට අපිට දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි කොහොමද bill එකක් ණයට දාන්නේ. ඒ කියන්නේ අපි customer කෙනෙක්ගේ ණය බිලක් කොහොමද create කරන්නේ කියන එක බලමු. ඒකත් අපි අර විදිහටම normal විදිහටම කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මම මේක මුලින්ම item ටිකක් මේක select කරගන්නවා. මම මේ විදිහට item දෙකක් select කරගත්තා. ඉතින් මේකේ total bill එක ඇවිල්ලා 1350යි. අපි කරන්න යන්නේ මේ bill එක customer කෙනෙක්ට ණයට දෙන්න යන්නේ. එතකොට අපි කරන්නේ මුලින්ම අපි මෙතන customerව select කරන්න ඕනි. මේ item ටික දාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ customerව select කරන්න. ඉතින් මේක default walk in customer කියලා තමයි වැටලා තියෙන්නේ. අපි දෙන්න ඕනි customerව select කරනවා. අපි හිතමු දිනෙත් උදාන්ත කියන customer කෙනෙක්ට දෙන්න යනවා මේක. ඒ වෙනකොට අපි මේ දිනෙත් උදාන්ත කියන customer අපි මෙතනින් search කරනකොට දිනෙත් උදාන්ත කියන customerව කලින් system එකට enter වෙලා තිබිලා නැති අලුත් customer කෙනෙක්. එතකොට අපිට එවෙලෙම පුළුවන් මෙතන plus button එක හරහා ඒ customer details මේකට enter කරගන්න. මම දන්නවා මෙතන බිංදුවයි. customer code එකක් define කරනවා. ඊට පස්සේ යාගේ first name එක, last name එක, එතකොට මෙතන email, NIC ඒවා කැමති නම් දාගන්න පුළුවන්. customer address එක, ඊට පස්සේ phone number එක, ඊට පස්සේ landline number එක දාගන්න ඕනේ. ඒක දාගන්න පුළුවන්. ඊළඟට credit term එක. credit term එක කියලා කියන්නේ කස්ටමර්ට ණය දෙන්න පුළුවන් උපරිම කාල සීමාව. මම ඒක 13 days කියලා දෙනවා. එතකොට initial receivable balance මේකෙන් කියන්නේ අපි කස්ටමර් කෙනෙක් සිස්ටම් එකට එන්ටර් කරන වෙලාවේදී අපි හිතමු ඒ කස්ටමර් සිස්ටම් එකට එන්ටර් කරන වෙලාවෙදිත් එයා රුපියල් 5000ක ණයක් තියෙනවා. කලින් වෙච්ච ණයක්. කලින් දවසක වෙච්ච ණයක්. එතකොට අපි ණය පොතේදී ඒ ණයත් ඒ කස්ටමර්ගේ ණය පොතේ ඉන්ක්ලූඩ් වෙන්න ඕනි. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි අපිට මෙතන මේ initial receivable balance කියන එක තියෙන්නේ. එතනදී අපි මේක 5000ක් කියලා දැම්මනම් අර ණය පොතේදී ඒ රුපියල් 5000ත් පෙන්නනවා. ඉතින් මම මේක දැනට දාන්නේ නැහැ. මම ක්‍රෙඩිට් ලිමිට් එක දෙනවා. යාට දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය රුපියල් 10000යි කියලා දීලා
මම මේක සේව් කරනවා. හරි. දැන් එතකොට දිනෙත් උදාන්ත කියන කස්ටමර් හැදිලා තියෙන්නේ. දැන් අපි මෙතන දිනෙත් උදාන්ත කියන කස්ටමර් සිලෙක්ට් කරාට පස්සේ එයා මෙතන සිස්ටම් එකේ වැටලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන පේමන්ට් මෙතඩ් එක ක්‍රෙඩිට් කියන එක සිලෙක්ට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ක්‍රෙඩිට් කියන එක සිලෙක්ට් කළා අපි මෙතන කන්ෆර්ම් කරනවා. හරි. දැන් එයාගේ ණය බිල සක්සස්ෆුලි ක්‍රියේට් වුණා. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ කස්ටමර් ලෝන් බුක් එක ගැන. කස්ටමර් ලෝන් බුක් කියලා කියන්නේ ඔයාලා කඩේදී කස්ටමර්ස්ලාට ණයට දෙනකොට ඔයාලා පොතක් හැන්ඩල් කරගෙන යනවා. ඒ කස්ටමර්ස්ලාට දාලව ණය දුන්න ප්‍රමාණයන් ලියන්න, එයාලා ගෙවපු ප්‍රමාණ ලියන්න. ඉතින් ඒ වගේම මේ සිස්ටම් එකෙත් ලෝන් බුක් එකක් හැන්ඩල් වෙනවා. ඉතින් ඒක අපි බලන්නේ මෙන්න මෙතන මෙනු එකේ කස්ටමර් මැනේජ්මන්ට් යටතේ තියෙනවා ලෝන් බුක් කියලා එකක්. ඉතින් මේකට ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. අපි හිතමු කමල් ජාලී කියලා කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඒ කස්ටමර්ට අදාළව එයාගේ ණය අපි බලන්න ඕනේ කොහොමද තියෙන්නේ කියලා. මම දැන් මෙතන කමල් ජාලී කියන කස්ටමර් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ආ සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් එයා ණය අරගෙන තියෙන්නේ කොහොමද, පේමන්ට්ස් කරලා තියෙන්නේ කොහොමද, සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. එතකොට මෙතන එයා 2026 5/17 කියන දවසේ රුපියල් 980ක ණයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ එයා ඒ දවසේම රුපියල් 500ක මුදල් ප්‍රමාණයක් ආපසු දීලා තියෙනවා. එතකොට දැන් මේ ණය අඩු වුණාට පස්සේ එයාගේ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් 480යි. ඉතින් මේ විදිහට කස්ටමර්ට අදාළව එයාලගේ තියෙන ණය ප්‍රමාණයන් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලන්න යන්නේ මේ කමල් ජාලිය කියන කස්ටමර් එයාට මේ ඉතුරු වෙලා තියෙන රුපියල් 480ක කියන පේමන්ට් එක එයා ඇවිල්ලා අපිට ගෙවනවා. එතකොට අපි කොහොමද මේ පේමන්ට් එක සිස්ටම් එකට එන්ටර් කරන්න කියන එක තමයි දැන් බලන්න යන්නේ. ඉතින් ඒක කරන්නේ මෙතන මේ උඩ ටූල් බාර් එකක් තියෙනවා. ඒ ටූල් බාර් එකේ තියෙනවා නිව් පේමන්ට් කියලා බටන් එකක්. ඉතින් මේ නිව් පේමන්ට් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පොප් අප් එකක් එනවා. ඒකෙදි අපි කමල් ජාලිය කියන කස්ටමර් ආයෙත් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒකේ දැන් පෙන්නනවා එයාගේ බැලන්ස් එක රුපියල් 480ක් තියෙනවා කියලා මෙතන. ඊට පස්සේ මෙතන කැෂියර් රිසිව්ට්. අපි හිතමු එයා රුපියල් 500ක් දීලා රුපියල් 480 එයාගේ ටෝටල් බැලන්ස් එක ගෙවන්න කියනවා. ඊට පස්සේ මෙතන 500 අපි එන්ටර් කරනවා. එයාගේ ගෙවන ගාන එන්ටර් කරනවා. ඊට පස්සේ අපි නෝමල් මේක කන්ෆර්ම් කරන්න තියෙනවා. දැන් එයාට මෙන්න මේ වගේ බිල් එකක් අපිට දෙන්න පුළුවන්. එතකොට මේ බිල් එකේදී සම්පූර්ණ එයා ගෙවපු ගාන ඒ වගේම එයාගේ ඉතුරු වෙලා දැන් ක්‍රෙඩිට් බැලන්ස් එක එයාගේ 0 වෙලා තියෙනවා. එතකොට මේ බිල් එක අවශ්‍ය නම් කස්ටමර්ට print කරලා දෙන්න පුළුවන්. දැන් අපි ආයෙත් ණය පොතට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා බලපුවාම කමල් ජාලිය කියන කස්ටමර් දැන් එයාගේ ටෝටල් බැලන්ස් එක 0යි. හරි. දැන් අපි බලන්න යන්නේ ඔයා කස්ටමර් කෙනෙක්ට සේල් එකක් කරාට පස්සේ ඒ සේල් එකට අදාළ මොකක් හරි අයිටම් එකක් කස්ටමර් නැවත ඇවිල්ලා අපිට රිටර්න් කරනවා. එතකොට මේ රිටර්න් ප්‍රොසෙස් එක කොහොමද කරන්න කියන එක තමයි දැන් මේකෙන් කියන්න යන්නේ. ඒක කරන්නේ ආයෙත් මෙතන ටූල් බාර් එකේ මෙතන රිටර්න් නෝට් කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොප් අප් එකක් එනවා. ඉතින් මේ පොප් අප් එකේ ඔයාලට පුළුවන් මේ බාකෝඩ් කියන තැන, ඒ කියන්නේ දැන් මොකක් හරි අපි සේල් එකක් කරලා කස්ටමර් එක රිටර්න් කරන්න එනකොට එයා බිල් එකත් අරගෙන එන්නේ. ඒතකොට ඒ බිල් එකේ අපේ බාකෝඩ් එක print වෙනවා. ඒ බාකෝඩ් එක ස්කෑන් කරලා අපිට මේ බිල් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන බිල් නම්බර් එක එන්ටර් කරලා අපිට මේ බිල් එකේ ඩීටේල්ස් ගන්න. මම දැනට මෙතන බිල් නම්බර් එක එන්ටර් කරලා ගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ බිල් එකේදී එයා අරගෙන තියෙන්නේ කිස් තක්කාලි සෝස් ග්‍රෑම් පැකට් එකයි, එඩින්බරෝ ජෑම් බොටල් එකයි, වටවලතේ පැකට් 3යි. අපි හිතමු මේ වටවලතේ පැකට් 3ෙන් දෙකක් එයා රිටර්න් කරනවා මොකක් හරි රීසන් එකක් නිසා. එතකොට අපි කරන්නේ මෙන්න මේ වටවලතේ කියන එක සිලෙක්ට් කරා. එතකොට එයා අරගෙන තියෙන පැකට් 3ක් එයා ඒ පැකට් 3ෙන් පැකට් දෙකක් රිටර්න් කරනවා කියලා එන්ටර් කරාට පස්සේ එයා රුපියල් 120ක අයිටම් ආයෙත් අපිට රිටර්න් කරනවා. එතකොට මෙතන රිටර්න් රේෂන් එක මම දානවා අපි හිතමු එක්ස්පයර්ඩ් කියලා දාලා අපි මේක කන්ෆර්ම් කරනවා. එතකොට නෝමල් විදියට ඔයාලගේ මේක ඔයාලා කස්ටමර්ට රුපියල් 120ක බැලන්ස් එකක් දෙනවා නම් ඒ රුපියල් 120 සම්පූර්ණයෙන් ඔයාගේ සිස්ටම් එකෙන් අඩු වෙලා කෑෂ් ඩ්‍රෝ එක බැලන්ස් වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ සිස්ටම් එකේ තියෙන තවත් වැදගත්ම ෆීචර්ස් කිහිපයක් ගැන. ඔයාලට මතක ඇති අපි මේ සිස්ටම් එක පටන් ගන්නකොටම අපි මේ කෑෂ් ඩ්‍රෝවර් එකේ තියෙන වැලියු එක කොච්චරද කියලා අපි එන්ටර් කරා. ඉතින් ඒ වගේම දැන් අපි මේ බිස්නස් කරගෙන යනකොට ඒ බිස්නස් එකට අදාළව කෑෂ් ඩ්‍රෝවර් එකට මුදල් එනවා. ඉතින් ඒවා ඔටෝ කැල්කියුලේෂන්ස් වෙනවා. හැබැයි අපි මේ කෑෂ් ඩ්‍රෝවර් එකේ අපි පුළුවන් සමහර වෙලාවට අපි මැනුවලි කිසිම බිස්නස් එකක් නැතුව අපිට පුළුවන් මේකට සල්ලි මොන හරි දෙකින් දාන්න. අපි හිතමු ඔයා ගෙදර ගිහිල්ලා මොන හරි දෙයකට අරගෙන ආපු රුපියල් 5000ක්
අමතක කළා සාක්කුවේ දාගෙන ඉඳලා අපි ඒක කෑෂ් ඩ්‍රෝවර් එකට දානවා. එතකොට මේ රුපියල් 5000 බිස්නස් එකට අදාළව රුපියල් 5000ක් නෙවෙයි. ඒ රුපියල් 5000 ඇවිල්ලා අමතරව කෑෂ් ඩ්‍රෝවර් එකට දාන සල්ලි. එතකොට ඒක අමතරව රුපියල් 5000ක් දැම්මට පස්සේ අපි ඩේ ක්ලෝස් එකේදී කෑෂ් ඩ්‍රෝවර් එකේ සල්ලි ගණන් කරාට පස්සේ රුපියල් 5000ක් වැඩිපුර තියෙනවා. එතකොට මේ රුපියල් 5000 වැඩිපුර තියෙනකොට අපිට හිතා ගන්න බෑ ඇයි මේ වැඩි වුනේ මොකක් හරි එරර් එකක්ද එහෙම අපිට හිතෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවෙදී අපිට පුළුවන් මේකට මැනුවල් අපි කෑෂ් එකක් ඉන් කරාට පස්සේ ඒක මේ සිස්ටම් එකට දාන්න. ඒ විදිහටම අපි හිතමු කෑෂ් මොන හරි දෙයකට අවුට් කරනවා. අපි හිතමු තේ එකක් බොන්න වගේ දෙයකදී අපි සල්ලි කීයක් හරි ගන්නවා. ඒ වගේ ගන්න වෙලාවෙදී අර අමතරව සල්ලි දාන වෙලාවෙදිත් අපිට පුළුවන් මේ සිස්ටම් එකට ඒ දේවල් එන්ටර් කරන්න. ඉතින් අපි බලමු මේවා කොහොමද කරන්න කියන එක. ඒක කරන්න ඔයාලා මේ වගේ බිලින් පැනල් එකට එන්න ඕනේ. මේ බිලින් පැනල් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩ තියෙනවා බටන්ස් කිහිපයක්. ඉතින් මේ පළවෙනි බටන් එක තියෙන්නේ generate sales report කියන බටන් එක. ඉතින් මේ බටන් එක පාවිච්චි කරලා පුළුවන් ඔයාලට sales report එක print කරන්න. අද දවසට අදාළව ඊයේ දවසට අදාළව ගිය සතියට මේ සතියට ගිය අවුරුද්දට මේ අවුරුද්දට අදාළව කැමති ඩේට් රේන්ජ් එකට කස්ටම් ඩේට් රේන්ජ් එකට උනත් ඔයාලට සේල්ස් රිපෝට් එකක් ඔයාලගේ printer එකෙන්ම print කරගන්න මේ බටන් එකකින් පුළුවන්. ඉතින් මම මේ විදිහට ඊයේ දවසේ සේල්ස් රිපෝට් එක print කරනවා. ඊට පස්සේ මේක ඕකේ කරාට පස්සේ මේ සේල්ස් රිපෝට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊයේ දවසේ කොහොමද බිස්නස් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ සිස්ටම් එකේ ඊයේ දවසේ මොකුත් වෙලා නැහැ බිස්නස්. ඒක නිසා සම්පූර්ණයෙන් 0 කියලා පෙන්වන්නේ. අපි බලමු මේ සතියේම සේල්ස් රිපෝට් එක print කරලා බලමු. එතකොට මේ සතියම සේල්ස් රිපෝට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ග්‍රොස් සේල්ස් 5710ක් වෙලා තියෙනවා. ඩිස්කවුන්ට්ස් 49ක් දීලා තියෙනවා. බෑග් චාර්ජ් අරගෙන තියෙනවා රුපියල් 25ක. ඒ වගේම කෑෂ් පේමන්ට් කරලා තියෙන මෙච්චරයි. කාඩ් පේමන්ට් මේ ගාන. රිටර්න්ස් මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ සම්පූර්ණ සේල්ස් රිපෝට් එකක් ඔයාලට print කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ දෙවෙනි බටන් එක. මේක ඇවිල්ලා generate customer credit report. ඒ කියන්නේ ඔයාලට කස්ටමර්ට අදාළව එයාගේ තියෙන ණය වාර්තාවක් දෙන්න ඕන නම් ක්‍රෙඩිට් රිපෝට් එකක් දෙන්න ඕන නම් ඔයාලට මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බටන් එකට අදාළ ණය වාර්තාව අපි ඔයාලගේ රික්වයර්මන්ට්ස් අනුව තමයි අපි මෙතන හදලා දෙන්නේ. ඉතින් ඔයාලගේ රික්වයර්මන්ට්ස් අනුව ඔයාලට ක්‍රෙඩිට් රිපෝට් එකක් අපි හදලා දෙනවා. ඒ ක්‍රෙඩිට් රිපෝට් එක ඔයාලා කස්ටමර්ට දෙන්න පුළුවන් මේ බටන් එක හරහා. ඊට පස්සේ මේක තමයි අර මම කිව්ව කෑෂ් ඉන් බටන් එක. ඒ කියන්නේ ඔයා රුපියල් 5000ක් අමතරව කෑෂ් ඩ්‍රෝවර් එකට දාන වෙලාවදී අපි මේ කෑෂ් ඉන් බටන් එක පාවිච්චි කරලා අපි ඩේටා එක සිස්ටම් එකට එන්ටර් කරනවා. අපි හිතමු රුපියල් 5000ක් අපි මේ සිස්ටම් එකට දානවා මොන හරි හේතුවක් විදිහට. අපි හිතමු ඕන টොප් අප් කියලා. ඊට පස්සේ අපි මේක දාලා සේව් කරනවා. හරි. ඊට පස්සේ ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන කෑෂ් අවුට් කියන බටන් එක. කෑෂ් අවුට් කියන බටන් එකෙන් පුළුවන් අපි හිතමු අපි තේ එකක් බොන්න රුපියල් 1000ක් ගන්නවා කෑෂ් ඩ්‍රෝවර් එකේ. අපි රුපියල් 1000 දාලා මෙතන රීසන් එක දාලා අපිට මේක සේව් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ රීසන්ස් කීපයක් මේ මෙතන උඩින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ටී ස්නැක්ස්, ට්‍රාන්ස්පෝර්ට්, සප්ලයි පේමන්ට්, රිපෙයාර්ස් ඒ වගේ අදාළ රීසන් එක මෙතන සිලෙක්ට් කරලා අපිට සේව් කෑෂ් අවුට් දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ බටන් එක මේ බටන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් කෑෂ් ඩ්‍රෝවර් එක ඕපන් කරගන්න. ඔයාගේ කී එක නැතුව කෑෂ් ඩ්‍රෝවර් එක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමේට තියෙන බටන් එක තමයි ක්ලෝස් ඩේ බටන් එක. ඉතින් මේකෙදි කරන්නේ අපි ඩේ ක්ලෝස් කරන වෙලාවේදී අපි සම්පූර්ණ සේල් ඉවර කරලා දවස අවසන් කරනකොට අපිට පුළුවන් මේ ඩේ ක්ලෝස් එක ක්ලික් කරන්න. එතකොට ඩේ ක්ලෝස් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි දවස පටන් ගන්නකොටම රුපියල් 12000ක් තිබිලා තියෙනවා. දැන් අපි දවස අවසන් වෙනකොට කෑෂ් ඩ්‍රෝවර් එකේ බිස්නස් කෑෂ් ඉන් කෑෂ් අවුට් ඒව ඔක්කොම මැනේජ්ලා 16710ක ප්‍රමාණයක් මුදල් තියෙන්න ඕනි. ඉතින් අපි දවසේ අන්තිමට මේක ගණන් කරලා සල්ලි කීයක් තියෙනවද කියලා මෙතන දානවා. අපි හිතමු 16710ම තියෙනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි 16710 තියෙනවා කිසිම ඩිෆරන්ස් එකක් නැහැ. මේව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු 16700යි තියෙන්නේ. එතකොට රුපියල් 10ක් අඩුයි. ඒ 10ට රීසන් එක අපි මෙතන දාන්න ඕනේ. ෂෝටේජ් එකක්ද එහෙම මොකක් හරි රීසන් එකක් තියෙනවා අපි දාලා අපිට පුළුවන් මේකේ ඩේ ක්ලෝස් කරන්න. ඉතින් මෙතන මේ ගාන ටයිප් කරනවා වෙනකොට අපිට පුළුවන් අර අපි දවස පටන් ගන්නකොට කරා වගේ මේ කැල්කියුලේටර් බටන් එක ක්ලික් කරලා 5011 10 2යි 2011 2යි එහෙම අපිට මෙතන දාන්න පුළුවන්. එතකොට දැන් මේක අපි ඇප්ලයි කරාට පස්සේ මෙතන රුපියල් 710ක ෂෝටේජ් එකක් තියෙනවා. ඉතින් මේක අපි දීලා ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ රිපෝට් එකක් එනවා. ඉතින් මේක වෙන කැෂියර් කෙනෙක් දාලා වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් ගෙදර ඉඳලාම මේ රිපෝට් එක බලන්න. ඉතින් මේ රිපෝට් එකේදී මේක print එකක් ගන්න පුළුවන් print එකෙන් සහ මේක PDF එකක් විතර සේව් කරලා ඔයාලා WhatsApp එකක් ගෙන්න ගන්න පුළුවන්.
ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් ඕපනින් ෆ්ලෝට් එක 12000යි, එක්ස්පෙක්ටඩ් කෑෂ් 16710යි, කවුන්ටඩ් කෑෂ් තිබිලා තියෙන්නේ 11000යි. ඩිෆරන්ස් එක මෙන්න මේ ගාණක් තියෙනවා. එයා කෑෂ් සේල්ස් 350ක කරලා තියෙනවා. රිටර්න්ස් රුපියල් 120ක් වෙලා තියෙනවා. ඒ වගේම කාඩ් පේමන්ට්ස් ඇවිල්ලා තියෙනවා රුපියල්, ක්‍රෙඩිට් පේමන්ට්ස් ඇවිල්ලා තියෙනවා රුපියල් 480ක. ඒ වගේම කෑෂ් ඉන් කරලා තියෙනවා රුපියල් 5000ක, කෑෂ් අවුට් කරලා තියෙනවා රුපියල් 1000ක. මේ වගේ සම්පූර්ණ ඩීටේල්ස් මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි සිග්නේචර් දාන්න පවා අපි මේ බිල් එකේදී දාලා තියෙන්නේ. ඉතින් මේක තමයි කෑෂ් ඉන් කෑෂ් අවුට් එන්ටර් කරලා ඒ වගේම දවසේ අවතාරණයට සේල්ස් රිපෝට් එකක් ගන්න විදිය, එහෙම නැත්නම් ඩේ එන්ඩ් සමරියක් ගන්න විදිය තමයි මම මේ සෙක්ෂන් එකේදී කියලා දුන්නේ. හරි. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නේ ඔයාලට එදිනෙදා වැඩ කිරීමට අවශ්‍ය වෙන දේවල් ගැන තමයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බිලින් පැනල් එක, ඒ වගේම අයිටම් එන්ටර් කරන විදිය, GRN එන්ටර් කරන විදිය තමයි මේ වීඩියෝ එකේදී කියලා දුන්නේ. ඉතින් මේ සිස්ටම් එකේ තව ෆීචර්ස් ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපිට මේ සිස්ටම් එකේ බලා ගන්න පුළුවන් සප්ලයි මැනේජ්මන්ට් පැත්තෙන් ගත්තාම අපි සප්ලයිලගේ චෙක්ස්, දැන් චෙක් මැනේජ්මන්ට් වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අද දවසේ ඩිපොසිට් කරපු චෙක්, එතකොට අද දවසේ ක්ලියර් වෙච්ච ඒවා, කැන්සල් වෙච්ච චෙක් තියෙනවා නම් ඒවා, රිටර්න් වෙච්ච චෙක් තියෙනවා නම් ඒවා, මේ ඔක්කොම මැනේජ් කරන්න අපිට මේ සිස්ටම් එකේදී පුළුවන්. ඒ වගේම තමයි කස්ටමර්ස් ලයින් ගන්න චෙක් මැනේජ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆීචර්ස් ගොඩක් මේ සිස්ටම් එකේ තියෙනවා. ඉතින් මේක ගොඩක් කියලා මේ වීඩියෝ එක බලනකොට ඔයාලට බෝරින් වෙන නිසා තමයි මේක මේ ප්‍රධානම දේවල් ටික මේ වීඩියෝ එක හරහා කියලා දුන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන් ඕෆ්ලයින් POS සිස්ටම් එකක්. ඉතින් මේක වැඩ කරනකොට ඔයාලට ඩේටා අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඩේටා නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක ඕෆ්ලයින් සිස්ටම් එකක්. ඩේටා උන්නේ නැහැ කියනකොට සමහර විට ඔයාලගේ ඔළුවට එන්න පුළුවන් දෙයක් තමයි. එතකොට මේකේ තියෙන බෑකප්, කියන්නේ මේකේ තියෙන ඩේටා වලට අපි කොහොමද වග කියන්නේ, එතකොට මේකේ තියෙන දත්ත වලට මොනවද අපි ආරක්ෂාවක් නැද්ද, ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒකෙදි අපි මේකේ ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ. ඒක තමයි අපි මේ සිස්ටම් එකට අදාළව බෑකප්. ඒ කියන්නේ ඔයාලගේ මේ ඩේටාස් ඔක්කොම ඔටෝමැටිකලි ඔයාලගේ Gmail එකට අදාළ Google Drive එකේ සේව් වෙන විදිහට ෆීචර් එකක් අපි මේකේ හදලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඔටෝ බෑකප් සිස්ටම් එකක් මේකේ තියෙනවා. ඉතින් මේක අපිට මේ සිස්ටම් එකේ අපි ඉන්ස්ටෝල් කරනකොටම අපි මේක ඩිෆයින් කරනවා ඔයාලගේ ඔටෝ බෑකප්ස් අදින්න ඕනි කාලසීමා. ඒ කියන්නේ අපි ඩිෆයින් කරනවා පැයෙන් පැයට ඔටෝ බෑකප්ස් අදින්න. ඒ වගේ අපි මේ සිස්ටම් එක ඩිෆයින් කරනවා. එතකොට අපි හිතමු තුන් පාරක් විතර බෑකප්, දැන් සිස්ටම් එකෙන් බෑකප් ඔටෝ ක්‍රියේට් කරන්න try කරනවා. හැබැයි තුන් පාරම යනකොට ෆේල් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ කනෙක්ෂන්ස් නැහැ. අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පොඩි වෝනින් එකක් පෙන්නනවා. බෑකප් දැන් තුන් පාරක්ම වැදුනේ නැහැ. මේ වෙලාවේදී ඔයා කනෙක්ෂන් එක දීලා මේ බෑකප් එක සේව් කරගන්න කියලා. අන්න ඒ වෙලේට විතරක් ඔයාලට පුළුවන් මේකට මොබයිල් හොට්ස්පොට් හරි PC එකට කනෙක්ට් කරලා බෑකප් එක ඔටෝමැටිකලි සේව් කරන්න. ඉතින් එතකොට data බෑකප් පිළිබඳව කිසිම මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ සිස්ටම් එකට කැමති නම් මේ සිස්ටම් එක ඔයාලගේ ෂොප් එකට දාගන්නත් ඔයාලා කැමති නම්, ඒ වගේම මේ සිස්ටම් එකත් එක්ක ඔයාලගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම්, මේ සිස්ටම් එක අපි කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ, ඒ වගේම මේ වගේ පේමන්ට්ස් ගැන සියලු විස්තර ඔයාලට අහගන්න පුළුවන් මම මේ යටින් දාන නම්බර්ස් දෙකෙන්. ඉතින් ඔයාලට මේ නම්බර්ස් දෙකට කතා කරලා මේ සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද වගේ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ සිස්ටම් එක ගැන අයිඩියා එකක් ඔයාලා ගන්න ඇති කියලා. එහෙනම් හැමෝටම thank you.